සැඟවුණු කුසලතාවන් සමග හෘදේ තන්තු කම්පණය වුණු හදෙහි තනු පාවඩ කෙරෙන සැබෑ හඬවලින් පිරුණු හිච්චි නිහල්ගේ සින්දු කාමරේ. මෙවර හිච්චි නිහල්ගේ සින්දු කාමරයට අනුග්‍රහය දක්වන නාපෝලි අජේ ජයසිංහ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. සුබ සන්ධ්‍යාවක් බොනසේරා කියලා පිළිගන්නවා. අපේ මේ තෙවෙනි තිගේ හැරීම ඇතරම මේ වෙනකොට ලෝකවාසී ඔයගොල්ලගෙන් ඊටමත් සුවදශීලී ප්‍රතිචාර අපිට හම්බ වෙනවා. අපේ මේ හිච්චි අයියාගේ මේ සින්දු කාමරේ ඉඳලා ඇතරම මේ වෙනකොට මට හිතෙනවා ලෝකවාසී ඔබ හැමෝම මේ වැඩසටහන ඊටමත් වෙළඳකට තියෙනවා මේ අවස්ථාවේ මේ වෙනකොට. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙනකොට අද අපේ මේ හිච්චි නිහාල්ගේ සින්දු කාමරේට ඇවිල්ලා තිනවා තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ තුන්දෙනා මම පස්සේ අඳුරලා දෙන්නම්. ඊට කලින් මම මේ වැඩසටහනේ අතරම අපේ නියමුවා අපේ කීස්ලි ජයසිංහයන් ඉස්ලාම අඳුරලා දෙන්න ඕන. කීස්ලි ජයසිංහයන් තමයි මේ වැඩසටහනේ නිර්මාර්තු. ඒ වගේම මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ අඳුරලා දුන්නොත් සමිත ඒකනායක ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ. ඒ වගේම අද කැමරා තාක්ෂණය පිළිබඳව හඳුන්වා දුන්නොත් අද නාපෝලියේ ඉන්න සුපිරිම වැඩකාරයා තමයි රුවන් ෆර්නෑන්ඩෝ. රුවන් ෆර්නෑන්ඩෝ ගැන කතා කරනකොට ඇත්තටම මේ මම වසර ගණනාවක් ගොඩාක් channel වල වැඩ කරලා තිනවා. නමුත් ඔහුගේ මේ වෙනකොට සද්ද පරිපාලනයේ විදියටම ඇත්තටම ඊටමත් දැකුම් කළු ඒ වගේම කනට මිහිරි ස්වරූපයෙන් ඔයගලට මේ රූපරාමු ගේන්න ඔහු මාර විදියට ප්‍රයත්නයක් දරනවා. අපේ හිච්චි නිහල්ගේ සින්දු කාමරේ අපේ ප්‍රධාන අනුග්‍රහකයා විදිහට අද අපිට එක්වන්නේ අතරම මේ හිච්චි නිහල්ට ඉතාමත් සම්බන්ධ පුද්ගලෙක්. ඔහු තමයි ලක්ෂාන් ජයසිංහ. ඔහු තමයි අපිට මේ මෙම වැඩසටහනට අනුග්‍රහය දක්වන ප්‍රධාන අනුග්‍රහකයා විදිහට. මට සතුටුයි විශේෂයෙන්ම මේ ලෝකවාසී මැද පෙරදිග ඒ වගේම අපේ ජපානය, ඒ වගේම දකුණු කොරියාව, ඒ වගේම ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත වැනි ප්‍රදේශවලින් මාර විදිහට අපිට ප්‍රතිචාර දක්වනවා. මේ අවස්ථාවේදී මේ වෙනකොට අපි මේ සින්දු කාමරේ ඉතාලියේ, යුරෝපයේ මේ හැමතැනම ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි හදවතින්ම. මේ අවස්ථාවේදී පරපරවල් 3ක් මේ මැදිරියට ගෙනලා තියෙනවා. ඒ තුන්දෙනාගේ අතර ඉස්සෙල්ලාම මම යොමු වන්නේ අතරම බන්දු අපේ බන්දු කීර්ති. ඔහුගේ චරිතය ඉතාමත් යම්කිසි කාලයක පොඩි පෙරලිකාර චරිතයක් තිබුණා. නමුත් ඔහු මිනිස්සෙක් අතින් ඉතාමත් සුප්‍රසිද්ධ චරිතයක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. ඒ වගේම ඔහු ඉතාමත් දක්ෂ ගායකයෙක්. අපි මේ ඇත්තටම මේ මැදිරියට ගේන්නේ ඉතාමත් දක්ෂින් අතර අති දක්ෂය තමයි මේ අපි මේ හඳුන්වා දෙන්නේ. එහෙනම් මම හැරෙන්නේ ඉස්සෙල්ලාම අපේ සුප්‍රසිද්ධ අපේ ගායකයාට බන්දු කීර්තිට. බන්දු කොහොමද ඔයා ඉස්සෙල්ලාම මේ සංගීතයට යොමු වුනේ? ඉතින් පොඩි දේවල් වලින් මේ ඉතාලියට ඇවිල්ලා ගීත කියන්න පටන් ගත්තා. නමුත් මම ලංකාවේ ගීත කිව්වේ නෑ. නමුත් මගේ තාත්තගේ සවුන්ඩ් තිබ්බා. චන්ද්‍රා සවුන්ඩ් හාල්පවිල කියලා. ඉතින් මෙහෙ ඇවිල්ලා ගීත කියන්න සිදු වුණා. එහෙනම් බන්දු ඔබ ඒ මුල්ම ගායනයේ තියෙන්නේ අපේ චාමර වීරසිංහයන්. චාමර වීරසිංහයන්ගේ මුල් අවධියේදී ගායනා කරපු ගීතයක් තමයි ඔහු තෝරගෙන තියෙන්නේ. එහෙනම් බන්දු ඔයාට ආරාධනාව. ඕකේ, ගොඩක් ස්තුතියි. ඔයාටත් අපේ නිවේදික ජනක මල්ලිටත් අපේ කැමරා අධ්‍යක්ෂ රුවන් එතුමාටත් මේ මගේ හිත ආදර හිච්චි නිහල් අපේ නිහලයටත් ගොඩක් ස්තුතියි අද දින මට ආරාධනා කරාට. සැඟවුණු කුසලතාවන් සමග හෘදේ තන්තු කම්පණය වුණු හදෙහි තනු පාවඩ කෙරෙන සැබෑ හඬවලින් පිරුණු හිච්චි නිහල්ගේ සින්දු කාමරේ. මෙවර හිච්චි නිහල්ගේ සින්දු කාමරයට අනුග්‍රහය දක්වන නාපෝලි අජේ ජයසිංහ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ඔව් අතරම අපේ මේ තුන්වෙනි දිගහැරේ මේ පළවෙනි ගායකයා තමයි අපේ සහෝදරයා. ඔව් ඊටමත් දක්ෂ ගායකයෙක් විදිහට ඔබට පේනවා ඇති. අතරම බන්දුලු කීර්ති කියන්නේ ඊටමත් දක්ෂ ගායකයෙක්. දැනටත් ප්‍රේක්ෂකයෝ තීරණය කරයි බන්දු කොතනද ඉන්නේ කියලා. එහෙනම් මම ඊළඟට හැරෙන්නේ අපේ නිශාන්ත දංකොටුව. නිශාන්ත දංකොටුව කියන්නේ අතරම මගේ උපන් ගමේ මිත්‍රෙක්. දංකොටුව කියන්නේ මගේ උපන් ගම. නමුත් ඔහු දංකොටුව ගෝණවිල. ඊටමත් සතුටුදායක දවසක් දංකොටුව ගෝණවිලේ සගේක් මාත් එක්ක මේ මැදිරියේ ඉන්නවා. එහෙනම් නිශාන්ත මම ඔයාගෙන් මෙහෙම අහනවා. අතනම සංගීතයට වා ඉස්සෙල්ලාම නැඹුරුනේ කොහොමද? සංගීතයට නැඹුරු වුණේ ඇත්තෙන්ම මතක් කරනවා අපේ මේ
පල්ලිය අපේ ඒකේ ගීතිකා කණ්ඩායම එක්ක ඒකම අපේ මාරිල දෙව්සත්තල ඒ මතක් ගන්නවා විශේෂයෙන් මගේ අයියා ඒ විදිහට තමයි සංගීතයෙන් ඉස්සරහට ආවේ. ඔව් ඉතින් සංගීතය කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ උපත කිව්වොත් නිවැරදි. අතරම ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති වයඹ පළාත කියන්නේ සංගීතයට උපන් හපන්කම් තියෙන මිනිස්සු තමයි උපත ලැබුවේ. ඒ අංකුරයක් තමයි අද මේ ඉන්නේ අපේ මැදිරියේ හිච්චිනිහල් අයගේ මැදිරියේ ඉන්නේ නිශාන්ත දංගොඩෝ කියන්නේ ඒ අංකුරයක්. අපි බලමු ඔහුගේ හඬින් නිශාන්ත වා තෝරගත්තේ කාගේ සින්දුවක්ද මේ වෙනකොට? මම තෝරගත්තේ අමරණීය ගායක මිල්ටන් මල්ලවාජ් මහත්මයාගේ. අපි මේ හිච්චිනිහල්ගේ සින්දුකාමේ ඉඳලා. එහෙනම් නිශාන්ත ඔයාට ආරාධනාව. බොහොම ස්තුතියි මට මේ ආරාධනය ලබා දුන්නට. ජනක ඇත්තෙන්ම මගේ හිතවතා, ඒ වගේම කින්ස්ලි අයියා, කින්ස්ලි ජයසිංහ, ඒ වගේම මගේ ආදරණීය හිතවතා සමිත ඒකනායක, ඒ වගේම අපේ කැමරා කරන ශිල්පී රුවන් ෆර්නෑන්ඩෝ ආදරෙන් මතක් කරනවා. ස්තුතිවන්ත වෙනවා. dan jiwa dulu saya ada dia itu dia tangan dulu ke hobi mola නිශාන්ත දංගොඩුව ඉතාමත් සාධාරණ ලෙස අපේ මිල්ටන් මල්ලවාජ්ට ඒ ගීතයට ඔහු අනුගත වුණා. එහෙනම් ඊළඟට අපි යන්නේ තුන්වෙනි අවස්ථාව ලබා දෙන්න අපේ ඔහු තමයි ගයාන් සම්පත්. අතරම ගයාන් සම්පත් ගැන කතා කරන විට මට බොහෝ දේවල් කතා කරන්න ඉඩ තියෙනවා. නමුත් පුංචි වයසින් ඉතාමත් කරලියට ඇවිල්ලා මේ වෙනකොට ඉතාමත් නාපෝලි නගරයේ තම ජනප්‍රිය ගායකයෙක් විදිහට මේ අවස්ථාවේදී මට ඌ හඳුන්වා දෙන්න පුළුවන්. දක්ෂින් අතර ඉතාමත් අති දක්ෂයෙක් විදිහට ගායන සම්පත් කොහොමද මේ පුංචි වයසින්ම මේ සංගීත කරලියට ආවේ? ගොඩක් ස්තුතියි අයියේ. ඉතින් පුංචි වයසින්ම කියන්නේ පොඩි කාලේ ධම්ම උණ කියන්නේ උණක් තිබ්බා සංගීතයට. ඉතින් ඒ වගේ 3 piece මුලින්ම කරේ 3 piece
සින්දු කියන්න මගුල් ගෙවල් වල ගියා. මේ වෙලාවේ මතක් කරන්න ඕන හික්කඩෝ ශෛනි සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී නිවේදක රිෂි ඔහු ඉමායි තමයි මේ ගමන පටන් ගත්තේ. මුලින්ම බපල් කරේ තියාගෙන ගිහිල්ලා 3 piece ගහලා එහෙම ආසාවෙන් සින්දු කියලා තමයි ඉතින් පොඩි තැනකට ආවේ. ඔව් ගයන් ඔව් SF වාදක මණ්ඩලෙත් ඔබ කාලයක් නියෝජනය කෙරුවා. ඒවා ආවර්ජනයවා මේ අවස්ථාවේදී ආවර්ජනය කෙරුවොත් පොලිස් විශේෂකාර බලකායේ සේවය කරා මම ඉතාලියට එන්න කලින්. ඉතින් ඒකත් අර ආభాෂයෙන් ඒකට ගිහිල්ලා ඉතින් සින්දු කියලා සේවය කළා පසුව ඉතාලියට ආවා. මේ වෙනකොට හිතනවා මේ හිච්චි නිහාල්ගේ අපි මේ සින්දු කාමරේ මේ වගේ නියෝජනයක් ඔයාට කවදා හරි හම්බ වුණා හම්බ වෙයි කියලා හිතුවද මේ අවස්ථාව මේ වටපිටාව ඔයා කවදා හරි මේ වගේ තැනකට එයි කියලා ඒ වෙනකොට හිතුවද? ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන හිච්චි නිහාල් අයියට ඒ වගේම සමිත අයියට අපේ කවුද මේ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු තමයි මාව මුලින්ම අඳුරගන්නේ. ඔහු තමයි කියලා ඊට පස්සේ සමිත අයියා කීන්ස්ලි අයියා ඔය කට්ටිය ඊට පස්සේ ඉතින් ඇත්තටම මට මුලින්ම පොඩි ඉංගියක් දෙනවා කවුද අපේ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා මල්ලි ලැහත් වෙලා ඉන්න ඔයාට ඉස්සරහට එන්න වෙනවා මේ මෙතෙන්ට කියලා ඊට පස්සේ ආරාධනා කරා. ඉතින් ඇත්තටම සතුටු හිතුණා මේ වගේ තැනකට ආරාධනා කිරීම ගැන. එහෙනම් ගයන් සම්පත් කියන්නේ ඇත්තට අපිට මේ වෙනකොට නාපෝලි නගරයේ මේ ඉතාලියට ඉතාමත් සම්පතක් කියන්නේ ඇත්තටම ඔහු කලක් හිටපු රණවිරෙක්ම වගේම අද ඔහු රටවිරෙක් විදිහට ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කරන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මම ඔහුට ආරාධනා කරනවා ඔබගේ මුල්ම ගීතේ ඉදිරිපත් කරන්න කියලා ගයන් සම්පත්. ගොඩක් ස්තුතියි රුවන් අයියේ වගේම රුවන් අයියව මතක් කරන්න ඕනේ වගේම කැමරා ශිල්පියා. ඔහු ඇත්තරම ඔහු කියනවා මෙහෙම වෙන්න ඕන කොම සද්ද පරිපාලනය කරන්නේ ඔහුනේ. අනිවාර්යයෙන් මෙහෙම වෙන්න ඕන ඔහු හරි නියමුවෙක්. ඒ කියන්නේ හරියට මේ ගමන අරන් යනවා. ඔහුටත් ගොඩක් ස්තුතියි.
අදත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවකට දෙතුල් තියා මලක් නැති ගසේ සිමිමි එකම ආදුවයි සොඳුර ඒ මගේ නින්ද නැතිරේ සඳ කඳුළු මීදුමේ ඇංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකාදියේ ගිලි නිල් එළිය නිවේ වැයි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලී සැඟවුණු කුසලතාවන් සමග හෘදේ තන්තු කම්පණය වුණු හදෙහි තනු පාවඩ කෙරෙන සැබෑ හඬවලින් පිරුණු හිච්චි නිහල්ගේ සින්දු කාමරේ මෙවර හිච්චිනිහල්ගේ සින්දු කාමරයට අනුග්‍රහය දක්වන නාපෝලි අජේ ජයසිංහ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. අතරම මම හිතන්නේ ගායන් සම්පත් අපේ ගුණදාස කපුගේ ශූරයන්ව ජීවමාන කරුවා මේ අවස්ථාවේදී අපේ මේ හිච්චි නිහල්ගේ සින්දු කාමරේ ඉඳලා ඔයාලට බොහොම ස්තුතියි. අතරම ඔබගේ හැකියාවන් ඉතාමත් දක්ෂතාවය විදිහට ඔබ ප්‍රවීණයෙක් විදිහට මෙම සින්දු කාමරේ ඔප්පු කෙරුවා. හමාරයි ගුණදාස කපුගේ ශූරයන්ගේ සින්දුවක් ගායනා කරමින්. එහෙනම් ඊළඟට මම හැරෙන්නේ බන්දු කීර්තිට. අතරම අපේ මේ තෙවෙනි දිගහැරීම තමයි අපේ මේ හිච්චි නිහල්ගේ සින්දු කාමරේ. ඔහු තමයි මම හිතන්නේ මේ අපේ මේ සම්බන්ධීකරණයේ මිනිස්යන්ව සම්බන්ධීකරණයේ සම්බන්ධව ඉතාමත් හසල දැනුමක් තියෙන බන්දු කීර්ති. බන්දු කීර්ති නාපොලි ගැන ඔයා මොනවද හිතන්නේ ඔබගේ ජීවිතේ? ඉතින් ගොඩක් සුන්දරයි ආදරෙයි නාපොලියට. ගොඩක් අපේ ශ්‍රී ලංකන් ඉන්න ප්‍රදේශයක් ඒ වගේ ගීත කියන්න හැකියාවක් තියෙන අය ඉන්නවා. නාපොලි ඒ වගේ ඉන්නවා එක එක වොලිබෝල් ක්‍රීඩා කරන අය. වොලිබෝල් ක්‍රීඩාව කියන්නේ අපේ ජාතික ක්‍රීඩාව. අපේ ක්‍රිකට් ක්‍රීඩාව අමතරව ක්‍රිකට් ක්‍රීඩාව තිබුණාට අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව. ඔබට බොහොම ස්තුතියි ඒක ගැන මතක් කරුවට. ඔව් ඇත්තටම සන්තෝෂයි නම් කියන්න පුළුවන්. නමුත් අපේ මේ වැඩසටහනට මම කෙටි කාලයක් තමයි යොදාගන්නේ මෙම සිළු දෙනාගේ ඉල්ලීම පරිදි. ඕකේ ගොඩක් ස්තුතියි. ලියන්නට පෙම් හසුලන ඔබේ හිත ගන්න උපන් පහසක් ලැබුමන් ලියා තබුවා මන් හිතේ කුදින පෙම් මන් ඔබට පොද දෙන්න වසන්තය යලි බලන් සිටියා
අතර මම හිතන්නේ මේ ගීතේ ඊටම සාධාරණ ඉෂ්ට කෙරුවා කියලා අපි හිතනවා. ඔව් දෙවෙනි වටේ දෙවෙනි ගීතයේ විදිහට මම හැරෙන්නේ අපේ නිශාන්ත දංකොටුවට. නිශාන්ත දංකොටුවට ගීතේ ගායනා කරන්න පෙර මම නිශාන්ත යම් කිසි තැනකට මම මේ ඔහුගේ අතීතයට මම කැඳවාගෙන යනවා. නිශාන්ත අවුරුදු 19 20 දී වා කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ? ඇත්තටම මේ විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ උළුකාර්මාන්තයේ සම්බන්ධව වා ඊටමත් හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් විදිහට ඊටමත් කුඩා කල ඔයා අවදි වෙනවා මේ අවස්ථාවට. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ජනක මන් දන්නේ ඔයා මේ පසු කියවනවානේ. ඒ කියන්නේ කොහෙන් හරි අනිවාර්යයෙන් ඒක හොයා ගන්නවා අපේ නේද? මේ ඇත්තේ මගේ මේ අවුරුදු 20 මම ඔලු මොලක් දාපු කෙනෙක්. මම හිතන්නේ පුත්තන් දිස්ත්‍රික්කේ නෙමෙයි ලංකාවෙම ඒ රෙකෝඩ් එක මට තියෙනවා. ඔව් ඇත්තට මේක ලොකු ආඩම්බරයක් අපිට. මම හිතන්නේ මේ අපි මේ හිච්චි නිහල්ගේ අපේ මේ සින්දු කාමරේ අපි මේ ගේන්නේ මේ හැම දෙයක්ම ඇත්තටම මේ වටපිටාව මේ ඕගොල්ලෝ මේ ලෝකවාසී බලන් ඉන්න මේ හැමෝටම මේ ගේන්නේ එක් එක්කිනාගේ අත්දැකීම්. මේක තමයි අපි මේ ඕගොල්ලන්ගේ රසවින්දනය ඕගොල්ලන්ගේ දැනුම සම්බන්ධයෙන් අපි මේ ගේන යම් කිසි දෙයක් තමයි අපි මේ පැල කරන්නේ. අත නිශාන්ත ඔයා ඇවිල්ලා පුංචි කාලේම මේ ඊටම දක්ෂෙක් ව්‍යවසායකයෙක් විදිහට මම ඔබට ආමන්ත්‍රණය කරන්නේ. මේමයි මගේ තාත්තා වෙලා ගලු වරලා තිබුණා තුනා. ඒක එක තමයි අපි හැදුනේ පාසලවල. ඉතින් මේ ඊ පස්සේ ඒක තමයි මම මේ ටයිල් ෆැක්ටරි එකක හැටියට දිනු කෙරුවේ. ඊ පස්සේ තාත්තට උපහාරයක් හැටියට ඇත්තටම. ඉතින් ওই විදිහට හොඳයි. ඉතින් සුන්දර කාලයක් ගෙවාගෙන අද වෙද්දි මේ යුරෝපෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් වැඩක් කරලා තියෙනවා ඇත්තටම. මේ වෙනකොට ඔයා මම හිතන්නේ මේ යුරෝපේ දශක දෙකකට එහා ජීවත් වෙනවා. නමුත් මේ වෙනකොට ඔයා යටතේ ඔයා යම් කිසි දෙයක් රෝපණය කරලා තියෙනවා ලංකාවේ. මේ වෙනකොට ඔයා යටතේ ඇත්තටම ජීවත් වෙනවා යම් කිසි පෞල් ප්‍රමාණයක්. ඔව් ඇත්තම ජනක මේකයි වැඩි අපිට මේක දුර යන්නත් බෑ. ඇත්තම අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ අපි ජම්මය ලබනවා. ඒ වගේම අපි දරුවෝ හදනවා කසල්ම. ඒ වගේම වගකීමක් තියෙනවා රටට දෙයක් කරන්න ඕන. අනිවාර්යයෙන්. ඉතින් මං යටතේ වැඩ කරනා නෙමෙයි මගේ ආදරණීය සේවකයෝ. ඒ අය හින්දා මමත් මේ දෙයක් කරගන්නවා. ඒගොල්ලන්ටත් හොඳට සලකනවා. ඒකයි වෙන්න ඕන. මට මේ සුනිල් එදිරිසිංහගේ සින්දුවක් මතක් වෙනවා. උඹලගෙන් රටට මගෙන් රටට මොනවාද වෙන්න ඕනේ? රටෙන් උඹට වෙන දේ තේවෙන්නේ නෙමෙයි. උඹගෙන් රටට වෙන දේ තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි මේ ගේන්නේ. එහෙනම් නිශාන්ත ඇත්තෙන්ම මට මේ වෙලාවේ මතක් ගන්න ඕන මේ මං අවශ්‍ය වෙදී මං හොරකම් කරන්න හරි දක්ෂයි. ඒ කියන්නේ අවශ්‍ය දේවල් දැනුම්. ඉතින් මේ අපේ ප්‍රවීණයා නාපෝලියට ගත්තාම රෙක්සි වර්ණකුල මගේ ඥාති සහෝදරයා. ඉතින් මම මේ වෙලාවේ මතක් කරනවා ස්තුති කරනවා. මේ එයාගෙන් ඇත්තටම මං මේ දැනුම කියන දේ උකහා ගන්නවා. එයාට නොදැනි. ඔව් ඇත්තට මේ වා කියපුවක ඇත්තටම රෙක්සි වර්ණකුල කියන්නේ ඊටමත් දැනුම් සම්භාරයක්. ඒ වගේම මනුෂ්‍යත්වයේ සලකුණු විදිහට තමයි ඌ හඳුනන්නේ. මගේ අත්දැකීම මම කියන්නේ මම උදව් කරපු මිනිස්සු අද හෙට මට පීයෙන් ඇලලා යනවා. නමුත් රෙක්සි කියන්නේ නෑ ජනකයා කමන්නේ ඌ මට පීයෙන් ඇලලා ගියත් මම මැරෙන්නේ නැතුව හිටියොත් මං ආයෙ ජීවත් වෙනවනේ. මං ආයෙ උදව් කරනවා ඌට කියලා. එහෙම චරිතයක්. එහෙනම් නිශාන්ත අපි යන් සින්දුවට. sayure gili
ඇයි මග තනි වෙලා අඳුනන්න බැරි වෙන්න සෙවණක් යටින් ඔබ ඉන්නේ කවුරුන්ද එනකන් නිතින් මේ රය ගෙවි නැවත වූ දිනේ සැනසුම් සුසුම් සෙන්දවේරන් වලා සයුරේ ගිනි පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ එවන්නේ මෙසේ මාර මාවතේ වරදක් සිතන්නා වූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කරන්නේ සෙන්දවේරන් වලා සයුරේ ගිනි පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා සෙන්දවේරන් වලා සයුරේ ගිනි පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා බොහොම ස්තුතියි. ඔව් ඇත්තටම නිශාන්ත අපේ මින්ටල් වනාරච්චිගේ ඒ අතීතයට අරගෙන ගියා. බොහොම ස්තුතියි නිශාන්ත. ඇත්තම මම මේ වෙලාවේ මේ මතක් කරනවා මේ අමරණීය හඬ මේක දශක දැන් මේ 4 වෙනි දශකේ ඉතින් මේකට මේ පණ දෙනවා ඇත්තෙම රනිල් මල්ලවාරච්චි ඒ වගේම මේ පුතා පවන් මල්ලවාරච්චි. ඒකේ මේ අල්ප මාත්‍රයකට අපේනොත් රස විඳින ලැබනවා නම් බොහොම ස්තුතියි. ඔව් ඇත්තටම මේක තමයි වෙන්න ඕනේ. මම හිතන්නේ අපි මේ හිච්චිනියල්ගේ සින්දු කාමරෙන් ඉඳන් අපි බලාපොරොත්තු වෙන ඒ දේ තමයි යට ගියාව තමයි අපි ආවර්ජනය කරන්නේ. අපි මේ ඉදිරි පරම්පරාවට යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන් නම් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ඊටමත් ප්‍රයත්නය. ඒ ඔබගේ වදන් අපි ඊටමත් ගරු කරනවා. ඔව් අපි මේ තෙවෙනි දිගහැරීමේ දෙවෙනි වටේට අපි මේ යන්නේ. ඇත්තටම අපේ ගයාන් සම්පත් අපේ ගාල්ලෙන් බිහි වූ ඊටමත් අතිදක්ෂ වාදකෙක් සහ ගායකයෙක් විදිහට තමයි මම ඔහු හඳුනන්නේ. රට විරුවෙක් වගේම රණ විරුවෙක්. ඊළඟට තෝරගත්ත ඔයා මොකද්ද මේ ගීතය දෙවෙනි ගීතය විදිහට? ඔවයි දමිත් අසංක මහත්තයාගේ ගීතයක් තමයි තෝරගත්තේ. සුදු මූණ දැක ගන්න. සුදු මූණ නෑ. ඉතින් ඒ වුණාට ආසාවෙන් ඉන්නව සුදු මූණ දැක ගන්න. ඔව් අපි අහලා බලමු සුදු මූණ දැක ගන්න කවද හම්බෙයිද කියලා ඔහුට. එහෙනම් මේ ආවර්ජනය අපි මේ බලාපොරොත්තු වෙන අතරම මේ සංගීත කරලියේ දක්ෂින් අතර අති දක්ෂය තමයි මේ ඉන්නේ. එහෙනම් අපි අහලා බලමු ඔහුගේ හඬින්. ගායන සප්පත් ඔයාලට ආරාධනාව.
ගොඩක් ස්තුතියි. ගයන් සම්පත් ජීවමාන කෙරුවා අපේ දමිත් අසංකයන් ශූරයන් අතරම. දමිත් අසංක කියන්නේ ඊටමත් නියතමානී ගායකයෙක්. ගාල්ලේ මෙහෙම තියෙනවා කටවහරට තියෙනවා වැඩ බැරි නම් වැඩක් නෑ ගාල්ලේ නැත්තම් කියලා. එහෙම තියෙනවනේ. එහෙම කතාවක් මම අහලා තිනවා. ඒ වුණාට ඔහු තරම්ම නැති වුණත් මං හිතනවා ඔහුට සාධාරණයක් යම්කිසි සාධාරණයක් කරා කියලා. අතරම ගායන සම්පත ඔබට හැකිතරමින් ඔබ ඒක ඒ ගීතයට ඉෂ්ට කෙරුවා. අතට සාධාරණේ අපි මේ මැදිරියේ ඉන්න හැමෝම දන්නවා. ඒ වගේම ලෝකවාසී නරඹන ඔබත් තේරුම් ගනි ඔහු කොයිතරම් සාධාරණයක් ඉෂ්ට කෙරුවාද කියලා ඒ ගීතයට. එහෙනම් අපි ඊළඟට යන් තුන්වෙනි ගීතයට අපේ
තුන්වෙනි ගීතේ යන්න කලින් අපි මතක් කරනවා අපේ ප්‍රධාන අනුග්‍රහක භවතා. ඇත්තටම අද ප්‍රධාන අනුග්‍රහක භවතා විදිහට අපි කීස්ලි ජයසිංහයන්ගේ පුත් ලක්ෂන් ජයසිංහ තමයි අපිට ප්‍රධාන අනුග්‍රහක භවතා විදිහට හඳුන්වා දෙන්නේ. අපි ඔහුට ආදරයට කියන්නේ අජන්ත ජයසිංහ කියලා. අජන්ත ජයසිංහ තමයි අපිට අනුග්‍රහය දක්වන්නේ අද මෙම වැඩසටහනට. සැඟවුණු කුසලතාවන් සමග හෘදේ තන්තු කම්පණය වුණු හදෙහි තනු පාවඩ කෙරෙන සැබෑ හඬවලින් පිරුණු හිච්චි නිහල්ගේ සින්දු කාමරේ. මෙවර හිච්චිනිහල්ගේ සින්දු කාමරයට අනුග්‍රහය දක්වන නාපෝලි අජේ ජයසිංහ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ඔව් අතරම අපි දැන් එළඹිලා ඉන්නේ තුන්වෙනි වටේ තුන්වෙනි ගීතයට. බඳු මොකද ඔයා තෝරගත්තේ තුන්වෙනි ගීතේ විදියට? මම එම්.එස්. මහත්තයාගේ ගීතය තමයි මේ අවස්ථාවේ මම ගායනා කරන්න යොමු කරන්න. ඔව් අතරම බඳුල තෝරගෙන තියෙන්නේ අපේ සිංහල සංගීතයේ බයිල චක්‍රවර්ති එම්.එස්. ෆෙර්නෑන්ඩෝගෙන්. මහා කලාකරුවෙක් තමයි එම්.එස්. ෆෙර්නෑන්ඩෝ කියන්නේ. එම්.එස්. ෆෙර්නෑන්ඩෝගේ ගීතයක් තමයි. එහෙනම් ඔබටයි ආරාධනාව ඔහුගේ ඒ කටහඬ අවදි කරන්න. Sunder
මම හිතන්නේ බොහොම ස්තුතියි අපේ කොස්වාඩියේ බිහි වූ ඉතාමත් දක්ෂ තර්ජනයක් විදිහට තමයි අපි බන්දුල ගීතු අඳුනන්නේ. ක්‍රීඩකෙක් වගේම ගායකෙක් විදිහට වූ ඔපනක් නලා මේ අවස්ථාවේ අපිට අපේ හිච්චි නිහාල්ගේ සින්දු කාමරයෙන් ඔප්පු කෙරුවා. එහෙනම් අපි හැරමු නිශාන්ත දංකොටුවට. නිශාන්ත දංකොටුව අවසාන ගීතයත් මින්ටල් මල්ලවරච්චිමයි. අතරම මට මේ සීවෙනවා මින්ටල් අයියා. අතරම මින්ටල් මල්ලවරච්චි කියන්නේ හැම දෙයක්ම ආදරණීය ගීත, දුක්බර ගීත, සන්තෝෂ ගීත මේ හැම දෙයක්ම ගායනා කරුවේ එකම ඉරියව්වකින්. නිශාන්ත ඔයත් මහාර නිහඬ තර්ජයක් විදිහට ඒ විදිහට මේ ගායනාව ඔබට පිටලා තිනවා. කොහොමද එහෙම පිටන්න හේතුව? දන්නේ නැහැ. හිතන්න බෑ. මොකද මේ මම මේ මියුසිකල් ෂෝ දෙකකට අපේ ගමේ ගෙන්නලා තිනවා. එතකොට මේ මට ළඟින් ඇත්තටම ඇසුරු ගන්න මේ මගේ අතින් අල්ලගෙන බව කතා කරලා තිනවා. ඒක දන්නේ නැහැ. මගේ වයිෆ්ගේ මේ මහගෙදර මේ එතනදී මේ මට හම්බෙලා තිනවා මම පුංචි කාලේ. ඒ වෙලාවේ. ඉතින් දන්නේ නැහැ මොන විදිහට පිටේවල හොඳයි. අනිවාර්යෙන් ඒක තමයි අපි මේ හිච්චි නිහාල්ගේ සින්දු කාමරේ ඉඳලා අතරම මේ ලෝකවාසී මේ කැමරා කාචෙන් අපි නරඹන හැමෝටම අපි මේ දෙන්න පණිවිඩය තමයි අතරම කොහේ පැල වුණත් මේ දක්ෂතාවය කියන දේ කිසිම කෙනෙකුට ගන්නත් බෑ, හොරා ගන්නත් බෑ. ඒ දක්ෂතාවය කවදා හරි කොතනකින් හරි පැල වෙනවාමයි. ඒ වලට නිදසුන් තමයි අපි මේ ගේන්නේ. එහෙනම් නිශාන්ත ඔයාට ආරාධනාව.
දවසක් මට වාගේ මට තාම නොදැනී මොනවා වුණාද අප දෙදෙනා නව සත්‍යයේ වෙන්වුණු ඔබ මා නැවතත් මුණ ගැසෙනා කඳුලක් තියේවි මා ළඟ එදීනේ ඔබේ නම ගලනා හදවත් සසල කරන්න පුළුවන් ගීත ගායනා කරපු මිල්ටන් මල්වාරච්චි මේකේ මේ මේන් රෝල් එකක් තියෙන්නේ හදවතේ තන්තු කම්පණය අනිවාර්යෙන් ඒ වගේම ගීත එන්න අනේ මේක ඉදිරිපත් කරනවා. එහෙනම් මම ඊළඟට ආරෙන්නේ තුන්වෙනි ගීතයේ අවසාන ගීතයේ වශයෙන් අපේ ගායන සම්පත් කියන්නේ තාමත් තරුණ වයසේ ඉන්න තාමත් ටැලන්ට් තියෙන පුද්ගලෙක් විදිහට තමයි මම ඌ හඳුනන්නේ. සෑම පරාසරයකම ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඔහු ඊළඟට ඔබ තෝරගන්න තියෙන චාමර රණවකයන්ගේ රෙගේ ගීතයක්. ඇයි ඔබ ඔගේ එහෙම තෝරගත්තේ? ඔව් අර එකම තාලේ යනවට වඩා පොඩ්ඩක් වෙනසක් කරන්න හිතුණා වෙනසක් බලන්න. ආසයි වෙනස් දෙයක් නිතරම අත්විඳින්න දකින්න බලන්න. මම මෙහෙම දෙයක් අහනවා. ඔයා කැමති ඉදිරියට ගායකයෙක් වෙන්නද වාදකයෙක් වෙන්නද? අනිවාර්යයෙන්ම ගායකයෙක් වෙන්න. අනිවාර්යෙන්. අපි හිච්චි නිහාල්ගේ සින්දු කාමරේ ඉඳලා අපි ඔහුට සුබවතනවා. ඔහුගේ හැකියාවන් මේ මතින් මේ මාර්ගයෙන් ඔහුට තව තවත් දියුණු වෙලා තව තවත් මේ හැම දෙයක්ම දියුණු කරගෙන ගායකයෙක් විදියට මේ ගමන ඊටමත් අතිශාර්ථක විදියට ඔබට ගමන් කරන්න ලැබේවා කියලා මම ඔබට සුබපතින් මේ අපේ හිච්චි නිහාල්ගේ කාමරේ ඉඳලා අපේ හිච්චි නිහාල්ගේ සින්දු කාමරේ ඉඳලා සුබවතනවා. එහෙනම් ඔබට ආරාධනාව. ගොඩක් ස්තුතියි. මගේ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිණි වැහි එක්කලා මොහොතත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් දෙපා පවසි වෙනවා අදවත් එන්න කොමාලු එපා ඉති පන්දන් කිය වෙනවා සිව්වඹ අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිණි වැහි එක්කලා මොහොතත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් එපා අපවසි වෙනවා ආදවත් එන්න කොමාලු එපා ඉති පන්දන් කිය වෙනවා ආදරේ ස්තුති ප්‍රියන්ත ප්‍රනාන්දු ඔයාට ඒ වගේම සමින්තයි ඔයාට ගුවන් අයියේ ඔයාට ස්තුති සියලු දෙනාට ගොඩක් ස්තුති ඇදෙනකොට මුහුද දිගේ පැලෑ තුලට එනවා අම්මත් එක්කලා හෙමින් සැරේ මං පොරසන් කියවනවා ලස්සන සේදවලාවෝ නගරෙට පාවෙනවා සමිඳුන් මට තනිතරුවක් දෙව්වද පැල්පත බැබලෙනවා සිරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සීතල අරගෙන පිණි ගැහි එක්කලා මුහුදත් රළු වෙනවා අලුත් ඇඳුම් මට මුකුත් දෙපා පවසි වෙනවා ආදවත් එන්න කොමාලු එපා ඉති පන්දන් කිය වෙනවා
ආදරේ හිචිනියාලා යවාට ඔයාගේ සිංදු කාමරේ මහත් කාලයක් ගෙහින් වැටබේවා. ස්තුතියි සමිත යවාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ජනකයි ඔයාට ගොඩක් ස්තුතියි. බඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නත්තල් කාලේ. වෙරළේ වාඩි වී මුහුද දිහා මම බලනවා හැම වාරේ. සමිදු පුදන්නට ඉටි බන්දන්නේ ඒකයි මං ආවේ. අප්පා ආපුවම පල්ලියේ එන්නම් අහන්න දීනාදේ. සිරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා. සීතල අරගෙන පිණි වැහි එක්කලා මුහුදත් රළු වෙනවා. අලුත් ඇඳුම් මට මුකුත් එපා බව සිහි වෙනවා. අදවත් එන්නකො මාළු එපා ඉති පන්දන් දිය වෙනවා. සිරුවම අයිනේ පුංචි බැලේ මගේ නත්තල ලං වෙනවා. සීතල අරගෙන පිණි වැහි එක්කලා මුහුදත් රළු වෙනවා. අලුත් ඇඳුම් මට මුකුත් එපා බව සිහි වෙනවා. ආදවත් එන්නකො මාළු එපා ඉති පන්දන් දිය වෙනවා. ආදවත් එන්නකො මාළු එපා ඉති පන්දන් දිය වෙනවා. ආදවත් එන්නකො මාළු එපා ඉති පන්දන් දිය වෙනවා. රයිට් බොහොම ස්තුතියි. ඔව් ඇත්තම විශ්ව භාෂාකරණයේ මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගීත ඒ සරල ගීතෙන් අපි මුසපත් කළ ඔය ප්‍රවීණයාගේ ඒ හඬ ඒ විදිහටම අද ගයාන් සම්පත් කියන මේ අපේ ආධුනිකයා ජීවමාන කෙරුවා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි අපේ මේ මැදිරියට සම්බන්ධ වුණාට. අපේ මේ වාඩි වෙලා හිටපු මේ තුන්දෙනාට අපේ බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි කියනවා මේ දොර කවදාකවත් කිසිම කෙනෙකුට අගුල දාලා නැහැ. සයිඩ් එකකින් වාඩි වෙලා හිටපන් සුමිතුරේ මස්කට් පිණි බූන්දි තියනවා අපි හිච්චි අයියාගේ නිහල් අයියාගේ කාමරේ. හැමෝටම විවෘතයි මේ සින්දු කාමරේ. අපේ හිච්චි නිහල් අයියාගේ සින්දු කාමරේ. අතරම මේක අධ්‍යක්ෂකයන මතක් කරනවා නම් අපේ කීස්ලි ජයසිංහයන් සමිත ඒකනායකයන්, ඒ වගේම පියන්ත ෆෙනෑන්ඩු, ඒ වගේම කීස්ලි ජයසිංහයන්ගේ බිරිඳ ශ්‍රියානි ජයසිංහ, ඒ වගේම අපේ කැමරා අංශයෙන් තාක්ෂණ අංශයෙන් අපේ රුවන් ෆෙනෑන්ඩු, ඔබට නිතරම කතා කරන මම ජනක චන්දසේකර. එහෙනම් තුන්වෙනි දිගහැරීම විදියට අපි මෙතනින් අපි සමුගන්නවා. ඊරිදා මේ දවසේ ඔබලත් එක්ක මේ දොඩමලුණු මේ මොහොතේ ඔබලා යම් කිසි දෙයක් ලබා ගත්තා නම් ඒක තමයි අපි ලැබපු ලොකුම ජයග්‍රහණය. එහෙනම් ගිහිල්ලා එනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. චාව්. සැඟවුණු කුසලතාවන් සමග හෘදේ තන්තු කම්පණය වුණු හදෙහි තනු පාවඩ කෙරෙන සැබෑ හඬවලින් පිරුණු හිච්චි නිහල්ගේ සින්දු කාමරේ